අපි උපාධියට සංඛ්‍යානීය විෂය අනිවාර්යයෙන්ම තෝරාගත යුත්තේ ඇයි කියලා අපි කතා කරෝතින් පුතේ ඇත්තටම සංඛ්‍යානීය විෂය කියන්නේ ගණිතය කොටසක් අඩංගු වෙලා තියෙන විෂයක්. ඒ විතරක් නෙමෙයි අපි ගත්තහම උපාධියක් අවසානයේදී අපි බලාපොරොත්තු වෙන්නේ රැකියාවකට නිරත වෙන්න. ඉතින් ඒ රැකියාව පෞද්ගලික අංශයේ වුණත් රජයේ අංශයේ වුණත් සංඛ්‍යානය කියන්නේ අපි දෙගොල්ලන්ටම රැකියාවකට නිරත වෙනකොට අත්‍යවශ්‍යයෙන්ම අනිවාර්ය වෙන විෂයක්. විශේෂයෙන්ම ගත්තාම අපිට උපාධිය හදාරන අතරතුරදී උනත් data analyst ඊට පස්සේ research assistant වගේ රැකියාවල නිරත වෙන ගමන් අපිට උපාධිය හදාරන්නත් පුළුවන්කම තියෙනවා අපි සංඛ්‍යානීය විෂය ඉගෙන ගන්න දරුවන් වීම තුළින්. සංඛ්‍යානීය විෂය හදාරන කෙනෙකුට සහ හදාරපු කෙනෙකුට නිරත වෙන්න පුළුවන් රැකියා අවස්ථා ඕනි තරම් සමාජය තුළ තියෙනවා. රජයේ රැකියාව ගත්තාම විශේෂයෙන්ම IQ paper එක සමත් වෙන්න සංඛ්‍යානීය විෂයෙන් විශාල උදව්වක් ලැබෙන හින්දා ඕනම රජයේ රැකියාවකට නියුක්ත වෙන්න පුළුවන්කම තියෙනවා. පෞද්ගලික අංශය ගත්තාම බැංකින් සෙක්ටර් එකේ ඕනම රැකියාවකට ෆයිනෑන්ෂල් ඩිපාර්ට්මන්ට් වල ඊට පස්සේ accounting ඔය කියන හැම එකකම අපිට යන්න පුළුවන්කම තියෙනවා සංඛ්‍යානය අපි හදාරීම තුළින්. අපි data විශ්ලේෂණය කරන ওই දේවල් ටික කතා කරන හින්දා එහෙනම් අපිට පෞද්ගලික අංශයේ ඕනම රැකියාවකට data analyst research assistant banking sector එකේ ඊට පස්සේ government statistician කියන වගේ ඔය රැකියාවල අපිට නිරත වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් එතකොට සංඛ්‍යානීය විෂය අපි අනිවාර්යයෙන්ම හැදෑරිය යුතුයි. තව දෙයක් තමයි පෞද්ගලික අංශයේ අපි රැකියාවක නිරත වෙනවා නම් අපිට ගණිතයේ කොටසක් නැති රැකියාවක් නැති තරම් සාමාන්‍යයෙන් database එකක් නැති, data ටිකක් විශ්ලේෂණය කරන්න නැති, හැම එකක්ම software එකකින් salary එකක් හදන්න ඔය කියන හැම එකකටම dataත් එක්ක තමයි වර්තමාන ලෝකයේ තුල අපි ගණදෙනු කරන්නේ. ඉතින් එතකොට data එක්ක ගණදෙනු කරනවා නම් data ගැන පොඩ්ඩක් දැනුම තියෙන්න ඕනි කියන එක උපාධියක් හදාරන අපි හැම දරුවෙකුටම තේරෙන්න ඕනේ. එහෙනම් එතකොට සංඛ්‍යානීය විෂය හැදෑරීම තුළින් ඔයාට විශේෂයෙන්ම උපාධියට වටිනාකමක් වගේම රැකියා පරිසරයට සුවිශාල උදව්වක් ලැබෙනවා. එතකොට අනිත් එක තමයි දැන් උපාධියක් හැදෑරුවට වැඩක් නැහැ රැකියාවක් ලැබෙන්නේ නැහැ වගේ වර්තමානයේ තුල තියෙන කතා බහට විශේෂයෙන්ම එතනදී බලන්න ඕනේ මං උපාධිධාරියෙක් වුණාට මගේ උපාධිය මොකක්ද මං හදාරලා තියෙන විෂය මොකක්ද එතනදී මමත් අර සුලභයි කියන ගණයට වැටෙනවා නම් මගේ උපාධිය හැමෝටම තියෙන උපාධියක් නම් මගේ විෂය හැමෝටම තියෙන විෂයක් වෙනවා නම් එතන මම හරි සුලභයි එතකොට මට වටිනාකමක් වැඩියෙන් ලැබෙන්නේ නැහැ එහෙනම් එතකොට විශේෂයෙන්ම සංඛ්‍යානය වගේ විෂයක් කියන්නේ හැමෝම කරන දෙයක් නෙවෙයි. එහෙනම් අන්න එතනින් Taman විශේෂ වෙන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට ඔය කියන ප්‍රශ්න මුකුත් සංඛ්‍යානීය විශේෂ සංඛ්‍යානීය හදාරපු දරුවන්ට එන ප්‍රශ්න නෙමෙයි. හේතුව තමයි සුලභ උපාධියක් නෙවෙයි. එහෙනම් එතකොට එළියට යනකොටම Tamanට අවශ්‍ය පෞද්ගලික අංශය හෝ රාජ්‍ය අංශය හෝ රැකියාවක නියුක්ත වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් එතකොට Taman උපාධියක් හදාරන දරුවෙක් විදිහට Tamanට වගකීමක් තියෙනවා. Tamanගේ උපාධියේ වටිනාකම වැඩි කරගන්න. ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ Tamanටම තමයි. උපාධියෙන් පස්සේ එළියට ගියාට පස්සේ අයියෝ මං කරේ මේකනේ කියලා හිතනවට වඩා උපාධිය හදාරනවත් එක්කම ඒක ਸਰව සම්පූර්ණ උපාධියක් කර ගැනීමේ යුතුයකම වගකීම තියෙන්නේ Tamanටම තමයි. එතකොට ඒකත් එක්ක ඇත්තටම ලැබෙන අවස්ථාවක් තමයි සංඛ්‍යානීය විෂය ඔයාගේ උපාධියට එක විෂයක් විදියට හදාරන්න අවස්ථාවක් ලැබෙන එක. එතකොට ඒකෙන් Tamanට ලැබෙන උදව් තමයි රාජ්‍ය විභාගවලටත් පෞද්ගලික අංශයේ ඕනම රැකියාවකට යන්න පුළුවන්කම ලැබෙන එක. එතකොට සංඛ්‍යානීය පුතේ අමාරු විෂයක් නෙවෙයි. O level ගණිතයේ තිබිච්ච කොටස් තමයි මුල ටිකේ තියෙන්නේ. දෙවන වසර තෙවන වසර වලදී සංඛ්‍යානයේදී අපි කතා කරන මාතෘකාවන් තියෙන්නේ. හැම කොටසක්ම අපි පන්ති තුලදී කතා කරනවා. එතකොට විශේෂයෙන්ම උපාධිධාරියෙක් කියන්නේ වටිනාකමක් සහිත කෙනෙක් කියන එක Taman තමයි පුළුවන්කම තියෙන්නේ ඒ වටිනාකම එකතු කරගන්න. ඒ නැතුව උපාධිධාරියෙක් කියලා කියන්නේ රැකියාවකට සුදුසු නැති පුද්ගලයෙක්වත් නැතුව වටිනාකමක් නැති පුද්ගලයෙක්වත් නෙමෙයි. සමාජයෙන් විශේෂ වෙච්ච සුවිශේෂී කොටසක්. එතකොට ඒ වටිනාකම හදා ගන්න ඕනේ Tamanමයි. Tamanගේ විෂයන් තෝර ගැනීම, Tamanගේ වටිනාකම එකතු කරගන්න එක, රැකියාව Taman තීරණය කරන එක, ප්ලෑන් එකක් ඇතුව මම මෙන්න මේ රැකියාව සඳහා තමයි මං උපාධිය හදාරන්නේ. එතකොට මේ රැකියාවට මට ලැබෙන උදව් ලැබෙන්නේ මෙන්න මේ විෂය තුලින් තමයි. අන්න ඒ විදිහට සැලසුම් සහගතව Tamanගේ අනාගතයේ
වෙනුවෙන් කරන මේ ආයෝජනය නිවැරදිව කිරීම තුළින් විතරයි ඔයාට ඒකෙන් සුවිශාල වූ ප්‍රතිලාභයක් ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ.